Halo, konsep ini. Kamera yang paling. Halo, mahal besan ya ini. Wow. Ada berani tinggal tuh. Wah, ini mahal ini besan. Tik maru dia tim ini mana kan mahal kamu di. Atau ini mana kan namanya chips kalau kita terakhir ini. Kali kan orang mana. Idea. අපි මෙහෙම කරමු. දැන් තුන් දෙනෙක් ඉන්නවනේ. එක්කෙනා එක ගානේ කතා තුනක් කියමු. ඒක හොඳයි නේද? ඒක මරු හොඳේ. මරු idea. ඒක කරමු අපි. මෙයාගේ පාඩුට. ඒක කරමු. හරි. එහෙනම් මම පළවෙනි කතාව කියන්නේ. හැබැයි මේ කොමඩි කතාව. ගාලි නාන්න බෑ. කොමඩි කතා. හරිද? ඒක නාගන්න. ඔන්න. දැන් අපි බැංකුවට යනවනේ. බැංකුවට යන්නේ බැංකුව විශ්වාස කරලා. හරිද? බැංකුවට යන්නේ අපි බැංකුව විශ්වාස කරලා. ඇයි? බැංකුවට යන්නේ අපි බැංකුව විශ්වාස කරලානේ. සල්ලි ගන්න බැංකුව අපි විශ්වාස කරලා. හැබැයි බැංකුව අපිව විශ්වාස කරන්නේ ඇයි? ඉතින් බැංකුවේ විශ්වාස කරන්න තේ හේතුව මොකක්ද දන්නවද? බැංකුවේ පෑන් එක නූලක් ගැට ගහලා. අයෝරි මා. ඒක මොලේ ගානේ. දෙවෙනි කතාව කියන කවුරුත් නැහැ. මං කියන්නේ බල්ලා ගැන හොඳේ. දැන් මේවා. එක ගෙදරක මහත්තයෙකුයි බල්ලෙකුයි ඉන්නවා. ඒ මහත්තයා බල්ලා යවන කඩේට. කඩේට යද්දි මේ රැස්සීමක් හම්බෙන බල්ලාට. දැන් ඒ කියන්නේ සභාපති මහතා කතාව කියනවා මම බල්ලා වාඩිගෙන නැගිටලා ඉන්නෝනේ මේ දැන් මං කියන්නේ සභාපති මහත්තයා කතාව කරලා ඉවරයි මේ බල්ලා තාම අහන් ඉන්නවා දැන් මෙහෙමයි ගන්නකො යා කතාව කියලා ඉවරයි මේ බල්ලා තාම අහන් ඉන්නවා හිතන්නකො එහෙම දැන් කතාව කරලා ඉවරයි ඉතින් මේ බල්ලා තාම අහන් ඉන්නවා දැන් මේ බල්ලා තාම කතාව අහගෙන ඉන්නවා කතාව කියලා ඉවරයි මේ බල්ලා තාම කතාව අහන් ඉන්නවානේ බල්ලා කියන්නේ තමුසට බල්ලා කියන්නේ තමුසට හරි දැන් දෙන්නත් එක්ක මෙතනම වැඩෙව්වනේ අහගන්න සාදු සාදු කියලා මගේ කතාව ඔන්න එක වැද්දෙකුයි මුවකුයි කැලේ ඉන්නවා. ඒ ඇත්තට හැබැයි තාත්තා කෙනෙකුත් ඉන්න හොඳ උගත්. මේ වැද්දගේ තාත්තා ඊටතරම් වැඩකාරයෙක්. ඔන්න මුවාට ටික ලං කරනවා. ඔන්න එහෙන් කරා. හැබැයි යාගේ තාත්තා ඉන්නේ. යාගේ තාත්තගේ තාත්තා ඊටතරම් වැඩකාරයෙක්. ඔන්න මුවාට ලං කරලා හදද්දිම හැබැයි යාගේ තාත්තගේ තාත්තා ඊටතරම් වැඩකාරයෙක්. ඔන්න මුවාට වෙඩි තියනවා. ඔන්න මුවාට වෙඩි තියන හැබැයි යාගේ තාත්තගේ තාත්තා ඊටතරම් දඩයක් කරා. හරි. දැන් තාත්තගේ තාත්තා ඊට වඩා හොඳ දඩයක් කරෙත් තමයි. කියන්නකෝ. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි චුට්ටක් ඉන්නවා. තාම කතා පටන් ගත්තේ විතරයි ඉන්නවා. හදිස්සියෙන් එපා මම උඩට කියන්න. මම නැත්තේ හේම් කරු කියන්නේ. අයියෝන් හේම් කරනවා. හැබැයි තාත්තගේ තාත්තා ඊටත් වඩා හොඳ දඩයක් කරේ. හේම් කරනවා මුවා දුවනවා. හැබැයි යාගේ තාත්තා ඊටත් වඩා හොඳ දඩයක් කරේ. ඊයෝ ඉස්සරහම ඉතුරුගාලා ගියා. හරි චුට්ටක් ඉන්නවා. හේම් කරා තමයි. ඔන්න දැන් මුවාට ළඟනවා. ඔන්න මුවා ළඟම ඉන්නේ. හැබැයි යාගේ තාත්තගේ තාත්තා ඊටත් වඩා හොඳ දඩයක් කරේ. මුවාට ළඟ යනවා. යාගේ තාත්තගේ තාත්තා ඊටත් වඩා හොඳ දඩයක් කරේ. අයෝරි මා. අයියෝ එමෙඩි පහෙන් කරා උත්තරත් තනේ. හැබැයි යාගේ තාත්තගේ තාත්තා ඊටත් වඩා හොඳ දඩයක් කරේ.